ආයුබෝවන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. subscribe කරලා එකතු වෙන්නත් ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලට ගෙනාවේ රසම රස සෝයා මීට් රෙසිපි එකක්. ඉතින් වැඩි කතා නැතිව අපි බලමු මේ සෝයා මීට් රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම පොල් තෙල් මේස හැඳි 4ක් pan එකට එකතු කරගෙන හොඳින් රත් වුණාට පස්සේ අබ ඇටි සල්පයක් මම මේ විදිහට එකතු කර ගන්නවා. පසුව කපාගත් රට ලුණු කිරි භාගයකුත් එකතු කර ගන්නවා. ඒ වගේම සුදු ලුණු ටිකකුත් මම මේකට එකතු කර ගන්නවා. ලුණු සුදු ලුණු ටිකක් ටෙම්පරා දුනාට පස්සේ ඒකට මම කරාබු නැටි දෙකකුත් එකතු කර ගන්නවා. ඒ වගේම එනසාල් ටිකකුත් එකතු කර ගන්නවා. කුරුඳු පොතු කැබැල්ලකුත් මම එකතු කර ගන්නවා. කුරුඳු එකතු කර ගනිද්දී පොඩ්ඩක් එකතු කරගත්තම ඇති. මොකද කුරුඳු රහ වැඩිපුර එන්න පුළුවන්. ඒ වගේම රම්පෙ සහ කරපිංචත් මම එකතු කර ගන්නවා. මේ වෙලාවේදී ලුණු තේ හැන්දකුත් මම එකතු කර ගන්නවා. ලුණු සුදු ලුණු ටික හොඳින් ටෙම්පරා දුනාට පස්සේ බෙදපු මිරිස් පිටි මේ සැහැඳි දෙකක් වගේම බෙදපු 3-5 මේ සැහැඳි එකමාරක් මම මේ විදියට එකතු කර ගන්නවා. තුන පහ ටිකත් එකතු කරලා විනාඩි 2-3ක් මේ විදියට තෙලෙ ටෙම්පරාදු කරගත්තට පස්සේ සෝය තඹගත්ත ටික මේකට එකතු කර ගන්නවා. මෙතනදී මම සෝය ග්‍රෑම් 90 පැකට් එකෙන් හරියටම භාගයක් අරගෙන තියෙනවා. තුන පහ ටිකත් එක්ක මේ සෝය හොඳින් කවලම් කර ගන්නවා. පසුව උකු පොල් කිරි කෝප්පයක් මේකට මම එකතු කර ගන්නවා. පොල් කිරි එකතු කරගත්තට පස්සේ මද කින්දරේ විනාඩි 5ක් පමණ මේක මම වහලා හොඳින් තැම්බෙන්න තියා ගන්නවා. විනාඩි 5කට පස්සේ පියන ඇරලා මේ විදියට නැවතත් ලිපේ විනාඩි 5ක් තියා ගන්න. මේ විදියට උකුවට ග්‍රේවි එක හැදෙනකන් ලිපේ තියා ගන්නවා. විනාඩි 3-4කට පස්සේ ලිප ඔෆ් කරගන්න පුළුවන්. මේ පේන්නේ ඒ විදියට හදාගත්ත රසම රස සෝයා මීට් එක. ඉතින් ඔයාලටත් මේ විදියටම රසට ගෙදරදී හදාගන්න පුළුවන්. මේ වගේ රස සෝයා මීට් එකක් හදලා රස බලන්න. ඒ වගේම channel එකත් subscribe කරලා එකතු වෙන්න ආදරයෙන් ඉල්ලනවා. පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න.